ඔබතුමාගෙන් දැනගන්න කැමතිද ඔබතුමා ජනාධිපතිවරණයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතියා පරාජයත් සමග පරාජයට විවිධ කාරණා මතු කරා. ඔබතුමාත් විවිධ හේතු දැක්වුවා. ඒදී ඔබතුමා පැහැදිලිවම සඳහන් කරා. මම හිතනවා ඔබතුමාට මතක ඇති මේ හිටපු අමාත්‍යවරයා බසිල් රාජපක්ෂ මැතිතුමාගේ යම් ක්‍රියාකලාපයන් මේ පරාජයට හේතු වුණා කියලා. දැන් එතුමා කිරුළපන රැළියේ ප්‍රධාන භූමිකාවක් රඟපානවා. නැවතත් අර කියන තැනට නෙමෙයිද මේ ඇදගෙන යන්නේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා යම් සුවිශේෂ දක්ෂතා තියෙන පුද්ගලයෙක් හිටපු අමාත්‍යතුමා. විශේෂයෙන්ම සංවිධායකයෙක් හැටියට එතුමාට යම් සුවිශේෂ ශක්තියින් තියෙනවා. හැබැයි මම අවංකව කියන්න ඕනේ එතුමා සම්බන්ධයෙන් මහජනතාවගේ තියෙන ප්‍රතිරූපය ඒ තරම් හොඳ එකක් නෙවෙයි. ඒක මහජනතාවට හතුරු බලවේග විසින් ඇති කරපු ප්‍රතිරූපයේ ප්‍රශ්නයක්ද නැත්නම් එතුමාගේ භාවිතාව නිසාම ඇති වෙච්ච දෙයක්ද කියන එක වෙනම වග විභාග කරගන්න ඕන. ඉතින් එතුමා මුණ ගැහිලා එක අවස්ථාවක අපි පෞද්ගලිකවම ඉල්ලා හිටියා ඔබතුමාගේ භූමිකාව තිරෙන් පිටුපස ඉඳගෙන මෙහෙවන්න ඒ සංවිධාන ශක්තිය දෙන්න මේ සටනට. හැබැයි ඔබතුමා මේකේ කරලියේ පේන චරිතයක් හැටියට මතු වුණොත් ඒක අප කරා ඇදෙන සමාජ බලවේගයන් දුරුමුඛ වෙන්න බලපාන හේතුවක් බවට පත් වේ. ඒක සත්භාවයෙන් කිව්වේ ඒ නිසානේ මම දැන් මෙතන කියන්නේ. ඉතින් ඒක එතුමා තේරුම් ගන්න ඕන. මොකද එතුමා දැනගන්න ඕන මේ සටන මේ මහජන සටනක් මහජනතාවගේ අරගලයක්. ඒ අරගලිය දිනන්න මම වුණත් කරන සමහර දෙයක් ඒකින් ඒ අරගලිය දුරුමුඛ වෙනවා නම් මම මේක තේරුම් ගන්න මම මේක වෙනස් වෙන්න ඕන. අපිට බෑ අපි ගැන මේ අපේ තීර න්‍යාය පත්‍රයක් බලෙන් සමාජගත පටවන්න අපිට නම්‍යශීලී භාවය ඕන. අපේ පැත්තේදී මේ නැගෙන සමාජ බලවේගය අපේක්ෂා කරනවා අපෙන් ඒ සංවේදී කාරණා පිළිබඳ මීට වඩා සැලකිල්ලක්. මම හිතනවා බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යතුමන් මේ ගැන මීට වඩා වැඩි අවධානයක් ඉදිරියේදී යොමු කරයි කියලා.